උපත් පාලන කපු මොනවද මේ හදන මැටීරියල් එක මොකද්ද? රබර් කියලා මේ පුතා කියනවා. මේ පුතා තමයි කලුණුත් මට පොඩි ආතල් එකක්. එනතුක නංගී බය වෙන්න එපා. බය වෙන්න එපා නංගී. ඔය තියෙන ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් හයි ලෙවල් එක. ඒක ප්‍රෙග්නන්සි සයින්ස් පෙන්නනවා. කිසි දෙයකට බය වෙන්න එපා. මම ඉන්නවා යාට. බය වෙන්න එපා. බය වෙන්න එපා කිය ඉන්නවා අම්මට දෙරි. ඇත්තටම ප්‍රෙග්නන්ට් මාස 3කින් එනවා. මාස 3කින් එනවා මෙහෙම. එතකොට තමයි ආතල් එක තියෙන්නේ. මේවා මේ රිස්ක් එකක් අරගෙන කරන්න ඕන වැඩ නෙවෙයි. වලකින්ද තියෙන්නේ වැඩිකාම සේවනයේ නොකිරීම ඇතුළේ විතරයි. පිළියම් මේකට හෙව්වත් අපි දුමු. දැන් උපත් පාලන කොපු කියලා දෙයක් තියෙනව නේද? අපි අහලා දෙනවා. උපත් පාලන කොපු. නේ? උපත් පාලන කොපු. ඒක හරි. කාන්තාවන්ට තියෙන එකද පිරිමින්ට තියෙන එකද ඕක? දෙගොල්ලන්ටම තියෙනවා. නමුත් අපේ සිලබස් එකේ දීලා තියෙන්නේ මේක පිරිමින්ට විතරයි. පිරිමින්ට තමයි උපත් පාලන කොපුව පළඳින්න තියෙන්නේ. හිතටද? නෑ. මේක මේ අවුවේ යන්න නෙමෙයි මේ තියෙන්නේ. උපත් පාලන කොපුව පළඳින්න ඕන. කාන්තාවන්ට තියෙන උපත් පාලන කොපුව පළඳින්න කොහටද අපි? ගර්භාෂයට යනකම් දාන්නේ. ඒක යෝනි මාර්ගයට තමයි දාගන්නේ. එහෙම තියෙනවා ලෝකේ. යෝනි මාර්ගයට ඒක දාගෙන ඉන්නවා. උදාහරණයක්වත් දෙන්නම් ඉතින් වෙන කරන්න දැන්. පිරිමි අය උපත් පාලන කොපුවක් දාන එක නිකන් රේන් කෝට් එකක් දාගෙන පාර යනවා එකක් ගත්ත එක නෙමෙයි. උදාහරණයක් ගත්ත එක. වැස්සට තෙමෙන්නේ නැහැ. එළිය වහිනවා. හෙනක ගහ වහිනවා. හැබැයි තෙමෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. හරි. කාන්තාවන්ට උපත් පාලන කොපුවක් දාන එකට මම මෙහෙම උදාහරණයක් දෙන්නම්. දැකලා තියෙනව නේද පඩික්කම් සීයලා පාවිච්චි කරන්නේ? ඒ පඩික්කම් වලට සීයලා කෙල ගහන්න කලින් shopping කවරයක් දානවා නේද? ඒ උදාහරණයද? හරි. එතකොට මේ සිලබස් එකේ හැටියට උපත් පාලන කොපුවක් කාන්තාවන්ට දාන්න කියලා නෑ. පිරිමින් සඳහා තමයි තියෙන්නේ. උපත් පාලන කොපුව මොනවද මේ හදන මැටීරියල් එක මොකද්ද? රබර් කියලා මේ පුතා කියනවා. මේ පුතා තමයි කලුණුත් මට පොඩි ආතල් එකක්. අම්මෝ සැලකුමට සැලකුම හරි. දැන් අපි මේ පාඩමේ ඉතිරිය මේ දරුවගෙන් අහගමු. හරි. right. උපත් පාලන කොපුව රබර් වලින් තමයි හදන්නේ. හරිද? පිරිමි අයටත් පදසත්කමක් තියෙනවා. මේ මොකද්ද? මොකක්ද අපේ? දැන් ජන්මානු හැදෙන්නේ මොකේද? සූෂණ වල. කලබල වෙන්න බෑ. හරි. ඒක එහෙම නෙමෙයි. එහෙම නෑ. ඒ ශුක්‍ර නාල විතරක් ගැට ගන්නවා. එතකොට ශුක්‍රාණු ප්‍රවේශ වෙන්නේ නෑ. ඉතින් ඒක මේකමනේ පුතා කරන්නේ. ඉතින් ඒ කෙනාට ශුක්‍රාණු ඌමනා නැති නිසා ඒක කරන්නේ. තේරුණා? ඔය මගේ පුතාට ඔය ප්‍රශ්නේ ඉන්නේ වාට ඒක ඌමනා නිසා. ඒ තේරුණාද කියන්නේ? ඒක නෙමෙයි මෙහෙමයි. දැන් ඒකට යන්නේ ඒක ස්ථීරවම යාට ඕනේ නැහැ කියලා හිතෙනවා නම්. ඒ සාමාන්‍ය කොල්ලෙක් ගිහිල්ලා මේක කරගෙන යලා තේරුමක් නැහැ. උට ඒ පැහිමේවා. ඒකයි නේ. බය වුණා. බය වෙලා තියෙනවා. හරි. බය වෙලා තියෙනවා. එහෙනම් හරි. ඉතිරි යම් දෙයක් තියෙනවා නම් මේ උපත් පාලන ක්‍රම ගැන මේ සඳුන්ගෙන් අහගන්න. එයා දන්නවා ඉස්සර. ඔයාලට මොන හරි දෙයක් තියෙනවා නම් එයාගෙන් අහගන්න. මමත් ඉන්න ගමන් එයාගෙන් තමයි right. පිටුවන්ගේ 25 ෙන්ද